ඔයා මේක හරියට කරන්නේ නැහැ. ඔයා හැම වෙලේම මේ වැරද්ද කරනවා. ඇයි ළමයා ඔයාට මේක තේරෙන්නේ නැත්තේ? ඉතින් මේ වගේ වචන ඔයත් ළමා කාලේ අහලා තියෙනවද? හොඳට මතක් කරලා බලන්න. එහෙමත් නැත්නම් ඔයා දැන් ටීචර් කෙනෙක් විදියට නැත්නම් ගුරුවරියක් විදියට දරුවන්ට නිරන්තරයෙන් මෙවැනි වචන පාවිච්චි කරනවද? Hi my dear teachers and educators, welcome back to my YouTube channel. This is Next Level Teaching. ගුරුවරු අපි දන්නවා එක වචනයකට, එක වාක්‍යයකට, එක වැරදි ප්‍රතිපෝෂණ වාක්‍යයකට, එක ෆීඩ්බැක් එකකට පුළුවන් දරුවෙක්ගේ මුළු ජීවිතේම වෙනස් කරන්න. ඒ වගේම නිවැරදි ෆීඩ්බැක් එකකට, එහෙමත් නැත්නම් නිවැරදි ප්‍රතිචාරයකට පුළුවන් ඔවුන්ගේ මුළු ජීවිතේම ආලෝකමත් කරන්න, දීප්තිමත් කරන්න. ඇත්තටම මේ අපිට තමයි පුළුවන් අපේ රටේ අනාගතය වෙනස් කරන්න. ගුරුවරු වෙන අපිට පුළුවන්, අපිට ලොකු බලයක් තියෙනවා අපේ රටේ අනාගතේ දරුවන් වෙනස් කරලා යහ මගට ගන්න. ඉතින් අපි අද වීඩියෝ එකට යමු. අද මම කතා කරන්න කැමති ෆීඩ්බැක්, එහෙමත් නැත්නම් ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය කොහොමද සාර්ථකව දරුවෙක්ව හොඳ මගට ගන්න අපි පවත්වගෙන යන්නේ කියලා. ඒ වගේම දරුවෙක්ව දිරිමත් කරන ආකාරයට, ඔවුන්ට පාඩම සහ ජීවිතය ගැන ඇල්මක් ඇති වෙන ආකාරයට කොහොමද අපි ෆීඩ්බැක් එකක් දරුවෙක්ට දෙන්නේ, ප්‍රතිපෝෂණයක් දෙන්නේ කියන විද්‍යාත්මක ක්‍රම ඔයාලත් එක්ක මම අද සාකච්ඡා කරන්න කැමතියි. ඇත්තටම කියනවා නම් දරුවෙක් පාසලේදී නැත්නම් පන්තියකදී වැඩ කරන ආකාරයට අනුව අපි ප්‍රතිපෝෂණයක් දීම මගින්, ෆීඩ්බැක් එකක් දීම මගින් අපිට පුළුවන් ඔවුන් මේ ඉන්න තැනට වඩා අඩියක් හෝ ඉහළින් තබන්න. අපි මුලින්ම බලමු මේ ප්‍රතිපෝෂණයක නැත්නම් ෆීඩ්බැක් එකක තියෙන ලක්ෂණ මොනවාද කියලා. අපි පාවිච්චි කරන සෑම ෆීඩ්බැක් එකක්ම, සෑම ප්‍රතිපෝෂණයක්ම ඇක්ෂනබල්, ක්‍රියාකාරී විය යුතුයි. අපි උදාහරණයක් විදිහට ගත්තොත්, ඔයා මේක හරියට කියවන්නේ නැහැ, ඔයාට කියවන්න බෑ. ඒ වචන ටිකට වඩා අපි මෙහෙම ප්‍රතිපෝෂණයක් දුන්නොත්, අපි කිව්වොත් ඔයාට මේක කියවන්න පුළුවන්, එන්න අපි දෙන්න එකට කියවමු, මමත් ඔයාට උදව් කරන්නම්. අන්න ඒ වගේ ප්‍රතිපෝෂණයකින් දරුවෙක්ගේ ආත්ම විශ්වාසය, ඒ වගේම එයාව දිහා බලන් ඉන්න වටේ අනිත් දරුවන් එක්ක එයාගේ ආත්ම විශ්වාසය හැල්ලුවකට ලක් නොකර අපිට එයාව ගොඩනගා ගන්න පුළුවන්. දෙවෙනි ලක්ෂණය තමයි value effort. ඒ කියන්නේ එයා දක්වපු උත්සාහය අපි අගය කළ යුතුයි. අපි නිකන් එයාට කියන්නේ නැතුව ඔයා ගණිතයට හරිම දක්ෂයි එහෙම කියන්නේ නැතුව අපිට කියන්න පුළුවන් ඔයා මේ සංකීර්ණ ගණන් ටික හදන්න ගොඩාක් මහන්සි වෙලා තියෙනවා පුතේ. එහෙම කිව්වොත් ඔවුන්ට ඒක දැනෙනවා වැඩි. අපි යාළගේ නිතරම උත්සාහය අගය කළ යුතුයි. තුන්වෙනි කාරණාව වෙන්නේ the timing. ඒ කියන්නේ කාලය. අපි සමහර අවස්ථාවන් වලදී දරුවා ඒ වැරද්දක් හෝ හොඳ දෙයක් කරපු සැනින්ම ෆීඩ්බැක් එක ලබා දෙනවා. ඒ වගේම අපිට පුළුවන් ටිකක් එයාට ඒ ගැන කල්පනා කරන්න ඉඩ දීලා, කාලය ලබා දීලා ඊට පස්සේ ෆීඩ්බැක් එක ලබා දෙන්න. හතරවෙනි ලක්ෂණය තමයි ඔයාගේ ෆීඩ්බැක් එක it should be very clear and specific. හරිම පැහැදිලි විය යුතුයි. දරුවට තේරෙන විදිහට ඔයාගේ ෆීඩ්බැක් එක දරුවට දෙන්න ඕනේ. මොකද students need to know what they have exactly done and they need to know what they did well and what needs to improve. උදාහරණයක් විදිහට අපිට කියන්න පුළුවන් මේක හොඳ එසේ එකක්. එහෙම කියන්නේ නැතුව, නිකන් හොඳ එසේ එකක් කියන්නේ නැතුව අපිට කියන්න පුළුවන් ඒක පැහැදිලිව. පුතේ ඔයා මේකේ beginning part එක, ආරම්භක introduction part එක හොඳට ලියලා තියෙනවා. එහෙම කියන්න පුළුවන්. ඔයා මැද හරියට යනකොට හොඳට කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. ඔයා හොඳට ඒක කරලා තියෙනවා, කරුණු ගලපලා ලියලා තියෙනවා. හොඳයි, good job. ඊළඟට අපි කතා කරමු මේ ප්‍රතිපෝෂණ ක්‍රියාවලියේ යෙදෙන ප්‍රතිපෝෂණ ක්‍රියාවලියේ වර්ග. ඒ කියන්නේ feedback types. feedback types. ඒ කියන්නේ අපේ අරමුණට අනුව සහ දරුවා කරන ක්‍රියාව අනුව, එයා කරන වැඩේ අනුව අපේ feedback එක වෙනස් වෙන්න පුළුවන්. එතකොට පළවෙනි එක තමයි task oriented feedback. ඒ කියන්නේ කාර්ය කේන්ද්‍රීය ප්‍රතිපෝෂණය. ඒ කියන්නේ අපි මොනවා හරි දැන් දරුවට homework එකක් දුන්නාම එයා ඒක කළාද නැද්ද යන වග අපි ඒක හොඳට නෝට් කරන්න ඕනේ. පුතේ ඔයා මේක අද කළාද නැද්ද? මොකද දරුවා බලන් ඉන්නවා අපි ඒක බලනවද නැද්ද කියන එක.
අපිට ඒකට මෙහෙම ප්‍රතිපෝෂණයක් දෙන්න පුළුවන්. පුතේ ඔයාගේ මේ ගණන් වල ගණන් 3ක් වැරදි. එන්න අපි දෙන්න එකතු වෙලා බලමු මොකක්ද මේකේ වැරද්ද කියලා. අපිට ඒ වගේ කතා කරන්න පුළුවන් දරුවත් එක්ක. දෙවෙනි ටයිප් එක තමයි process oriented feedback. process එක කේන්ද්‍ර කරගෙන. ඒ කියන්නේ අපි දරුවා කරන ක්‍රියාවලිය කේන්ද්‍ර කරගෙන. ඒ කියන්නේ දරුවට අපි දෙන ප්‍රශ්නය අනුව එයාගේ ප්‍රශ්නේ විසඳන්න කොහොමද එයා මොන වගේ ක්‍රියාවලියක්ද මොන වගේ process එකකද නිරත වුනේ කියලා අපිට ඒක අගය කරන්න පුළුවන්. හරිම ෂෝක් පුතේ ඔයා මේ රචනාව ඛණ්ඩනය කරලා කොටස් වලට බෙදාගෙන හරිම ඕගනයිස් විදියට රචනාව ලියලා තිනවා. හරිම ෂෝක් ඔයා පාවිච්චි කරපු ක්‍රමවේදය කියලා අපිට කියන්න පුළුවන් දරුවට. ඒ වගේ මේත් එක්කම අපිට පුළුවන් self monitoring. ඒ කියන්නේ දරුවා ලවාම දරුවව මොනිටර් කරවන්න පුළුවන්. අපිට අහන්න පුළුවන් පුතේ ඔයා මොකද හිතන්නේ ඔයාගේ ප්‍රොජෙක්ට් එක ගැන? ඔයා කරපු ප්‍රොජෙක්ට් එක ගැන ඔයාට මොනවද තියෙන අදහස්? ඒ වගේ අපිට දරුවා විසින්ම දරුවාගේ ප්‍රතිපෝෂණය සකසන්න පුළුවන්. එතකොට එයාටත් එයා කරපු දේ ගැන නැවත රිෆ්ලෙක්ෂන් එකක් ඇති වෙනවා. ඇත්තටම අපි ජෙනරලි දරුවන්ව ප්‍රේස් කරනවට වඩා ඒ කියන්නේ නිකම්ම ප්‍රශංසා කරනවට වඩා පැහැදිලිව සහ විශේෂාත්මකව ඔවුන්ට ප්‍රතිපෝෂණය ලබා දෙනවා නම් ඒක දරුවන්ගේ වර්ධනයට ගොඩාක්ම බලපානවා. ඇත්තටම අපි හැමෝම දරුවන්ව ප්‍රශංසා කරන්න කැමති, ප්‍රේස් කරන්න කැමති. ඒත් අපි ඒ කරන ආකාරය අනුව දරුවන්ගේ ස්වයංතක්සේරුව සහ ආත්ම විශ්වාසය වෙනස් වෙන්න පුළුවන්. ඒක අපි කරන ආකාරය අනුව ඒක ඔවුන්ට ගොඩාක් බලපානවා. අපිට මේ වගේ ප්‍රේසස් වලට යන්න පුළුවන්. ප්‍රශංසා විදි තියෙනවා. අපිට කියන්න පුළුවන් පුතේ ඔයා මේ පසල් එක ඉක්මනට විසඳලානේ. හරි ෂෝක් එකකට විසඳලා. ඔයා ඒකට ගොඩක් මහන්සි වෙලා තියෙනවා. මේ වගේ process praise එකකට අපිට යන්න පුළුවන්. ඒ වගේ මෙයාගේ තියෙන qualities බලලා අපිට කියන්න පුළුවන් ඔයා හරි බුද්ධිමත් පුතේ. ඔයා මේක ටක් ගාලා විසඳනවා. ඔයාට හොඳ මතක ශක්තියක් තියෙනවා. එහෙම කියලා අපිට එයාගේ පර්සන් ප්‍රේස් එක, ඒ කියන්නේ එයාගේ ක්වොලිටිස් එක එයාව ප්‍රේස් කරන්න පුළුවන්, ප්‍රශංසා කරන්න පුළුවන්. ඒ වගේම අපි සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිතා කරන you are awesome, you are doing great, you are wonderful, ඒ වගේ empty praises ඒ වගේ දේවල් යොදාගත්තාම එයාටම තේරෙනවා අපිට එයා වටිනවා කියලා. එයා එතකොට එයා ගැන දෙයක් හදා ගන්නවා හිතේ. ටීචර්ට මාව වටිනවා. ටීචර්ට මාව වටින නිසා තමයි ටීචර් මට මෙහෙම දෙයක් කිව්වේ කියලා එයා මනසින් එයාගේ මනස හදා ගන්නවා. ඒ වගේම මේ විදිහට නිශ්චිත සහ පැහැදිලි ප්‍රශංසා කිරීම තුළින් දරුවන්ගේ ආත්ම විශ්වාසය, ස්වයංතක්සේරුව ඒ දේවල් වර්ධනය වීමට ගොඩාක් ඉවහල් වෙනවා. ඒත් එක්කම ප්‍රතිපෝෂණය යටතේ අපිට තව කතා කරන්න පුළුවන් ක්‍රිටිසිසම්. කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම්. ඒ කියන්නේ අපි කාව හරි දරුවෙක්ව විවේචනය කරනවා නම් එහෙම කරන්න හොඳ නැහැ. නමුත් ඒ විවේචනය කරන විදිහක් තියෙනවා. ඒ කරන ක්‍රමයක් තියෙනවා. ඒක තමයි කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් කියන්නේ. ඒ කියන්නේ අපි එකපාරට දරුවට කියන්නේ නැතුව පුතේ ඔයා නම් හරිම අපිරිසිදුයි. ඔයා දැක්කහම ඔයා ළඟට යන්න හිතෙන්නේ නැහැ. ඔයා ඔහොම ඇයි ඉන්නේ? එහෙම අහන්න නැතුව ඒක දරුවාගේ වර්ධනයට ගොඩාක් අහිතකර ලෙස හානි කරනවා. එහෙම නැතුව අපිට කියන්න පුළුවන් පුතේ ඔයා හැමතැනම මෙහෙම බඩු දාන එක අනාරක්ෂිතයි. ඔයාගේ බඩු නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා ටිකක් මේ ගැන හිතන්න. එහෙම කියලා අපිට යාගේ ඒ නරක පුරුද්ද මගහරවා ගන්න පුළුවන්. එතකොට එයාට දැනෙනවා අපි යා ගැන කෙයා කරනවා, අපි යා ගැන බලනවා. එහෙම කියලා එයාට දැනෙනවා. ඇත්තටම ඍණාත්මක විවේචන ගොඩාක්ම දරුවන්ට අහිත කරනවා එයාලගේ ආත්ම විශ්වාසය ගොඩනගා ගන්න. ඒ නිසා අපි පුළුවන් හැම වෙලාවකම මේ ප්‍රතිපෝෂණ ක්‍රියාවලියේදී දරුවාව තව තවත් වර්ධනය කිරීමට ඔවුන්ව දිරිගන්වන ආකාරයේ ප්‍රතිපෝෂණයක් ලබා දීම ඉතාම වැදගත්. So when it comes to cultural perspective, කියන්නේ සංස්කෘතිකමය වශයෙන් අපි ගත්තොත් ශ්‍රී ලංකාවේ සහ යුරෝපයේ මේ ප්‍රතිපෝෂණ ක්‍රියාවලියන් වල තිබෙන වෙනස්කම් රාශියක් තියෙනවා. අපි පොඩ්ඩක් ඒ දෙක සංසන්දනය කරලා බලමු. කොහොමද ශ්‍රී ලංකාවේ යුරෝපයේ දරුවන්ගේ ප්‍රතිපෝෂණ ක්‍රියාවලියන් සිද්ධ වෙන්නේ කියලා. ඇත්තටම ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ට දෙමාපියන්ට ෆීඩ්බැක් එක දෙන ආකාරය සහ ෆීඩ්බැක් එක ලැබෙන ආකාරය අනුව ඔවුන්ට විශාල ගරුත්වයක් හිමි වෙනවා. ඒත් එක්කම ගත්තහම යුරෝපයේ ගොඩක් වෙලාවට දෙපාර්ශ්වය මේ කියන්නේ දරුවන් සහ දෙමාපියන් ගුරුවරුන් සමාන තත්වයක පවතිනවා.
ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ වැඩි හරියක් ෆීඩ්බැක් එක ලැබෙන්නේ වැඩිහිටියන්ගෙන් තරුණ පරම්පරාවට. හැබැයි යුරෝපයේ ගත්තොත් දෙපාර්ශවයෙන්ම ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ කියන්නේ සෙන්ඩර් රිසීවර් සෙන්ඩර් වෙන අවස්ථා තියෙනවා. ඒ වගේ දෙපාර්ශවයේම ක්‍රියාකාරීව මේ ප්‍රතිපෝෂණ ක්‍රියාවලියේ නිරත වෙනවා යුරෝපයේ ගත්තාම. ශ්‍රී ලංකාවේ සංස්කෘතියට අනුව ගොඩක් වෙලාවට දරුවන් දෙමාපියන් සහ වැඩිහිටියන්ට යටත් වෙලා සිටිය යුතුයි යන සංකල්පය පවතිනවා අදටත් සමාජයේ. යුරෝපයේ ගත්තොත් දරුවන්ව ගොඩාක් ඉන්ඩිපෙන්ඩන්ට් කරනවා. පවුලෙන් වෙන් වෙලා තමන්ගේ තනි අනන්‍යතාවයක් හදාගෙන තමන් තනියෙන් කොහොමද තව කෙනෙක්ට ප්‍රතිපෝෂණයක් ලබා දෙන්නේ, තමන් තනියෙන් කොහොමද තව කෙනෙක්ගේ ප්‍රතිපෝෂණයක් ලබා ගන්නේ සහ ඒ අනුව වැඩ කරන්නේ කොහොමද කියන එක දරුවාට අවබෝධ වෙන ක්‍රියාවලියක් තමයි යුරෝපයේ පවතින්නේ. Regular ongoing feedback helps students to just improve themselves step by step, and also it helps them to reduce their anxiety when they are learning, when they are educating themselves. And also feedback becomes a normal part of their learning period. So to sum up, be specific and very clear for the students when you are providing feedback, and also focus mostly on the work what they have done, not about the students, and have a conversation with the child. Make it a conversation and let them think about their work what they have done. And also, as teachers and educators, give their feedback very often and timely. Actually, when we provide our feedback in a clear, clarity and timely manner, it becomes a powerful tool in child's learning time period. Actually, it helps children not only through academically, but also they will learn something as lifelong learners. ඒත් එකම අපි ඉස්සරහට ඉදිරියේදී කතා කරමු ෆීඩ්බැක් එක එක අවස්ථාවන් අනුව එක වයස් කාණ්ඩයන් අනුව කොහොමද වෙනස් කරලා භාවිතා කරන්න කියලා. දරුවන්ගේ වයස් එකිනෙකාට වෙනස්නේ. එතකොට ඒ දරුවන්ගේ වයස් අනුව ෆීඩ්බැක් එක වෙනස් වෙන්නේ කොහොමද කියලා අපි ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. If you found these tips helpful, don't forget to like, subscribe and comment underneath the video, and also please share this with your fellow educators, with teachers. Let's all keep learning and growing together. See you in the next video.